එතකෝ එලේ ගන්නේ. අද අපි යනවා ලේ දෙන්න. මම නෙමෙයි. කට්ටයි නේතකෝ එලේ ගන්නේ. ඉතින් අද අයියා දෙවෙනි පාට ලේ දෙන්න යන්නේ. ඉතින් අපි ගිහින් බලමු. අන්න අපි ආවා අපේ පන්සලේ තමයි තියෙන්නේ. ආහන බිරිලා. ඉතින් මේ වීඩියෝ එක මට ෂෙයා කරගන්න හිතුනේ විශේෂ හේතුවක් නිසා. මට තියෙන අසනීපත් එක්ක මට ලේ දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මගේ ආසාව නිසා තමයි මම වෙනුවෙන් අයියා ලේ දෙන්න යන්නේ. කැමරා එකක් බොන්න හැම අවුරුද්දකම අපේ පන්සලේ මේ විදිහට දෙසැම්බර් මාසයේ 27 28 29 ওই දවස් කිට්ටු කරලා ලේ දෙනවා. ඉතින් මටත් ලේ දෙන්න ආසයි. හැබැයි ලේ දෙන්න විදිහක් නැහැ කිව්වට පස්සේ තමයි අයියා ඒ දවස්වල ගාලේ බෝඩ් වෙලා හිටියේ. ගාල්ලේ ඉඳන් අපේ දෙහා ඇවිල්ලා ලේ දීලා ගියේ. ඉතින් මං වෙනුවෙන් එයා ඒ වගේ කැපකිරීම කරන කෙනෙක්. පේනානේ පැන්න පැටියෙක් වගේ ඉඳගෙන බලාගෙන ඉන්නවා දැක්කම දුකත් හිතෙනවා. ඇත්තටම මං වෙනුවෙන් එයා ගොඩාක් කැපකිරීම කරන කෙනෙක්. ඉතින් ගිය පාර මේ බ්ලඩ් අරගෙන ගියේ ගම්පහ හොස්පිටල් එකට. මේ පාර බ්ලඩ් ගන්න ඇවිල්ලා තිබ්බේ මහරගම හොස්පිටල් එකෙන් පිළිකාරෝහලෙන්. ඉතින් ඇත්තටම මටත් ගොඩක් සතුටු හිතුණා. ඒකට හේතුව තමයි පිළිකාරෝහල කියන්නේ මට අමුතු දෙයක් නෙමෙයි. අපි හැමසෙතේම මාසෙකට සැරයක් පිළිකාරෝහලට ඩොනේෂන් එකක් දෙනවා. ඉතින් එතනට ගියාම සමහර චූටි බබාලා එනවා. එයාලට මේ ලෙඩේ හැදුනේ ඇයි කියලාවත් හිතාගන්න බැරි වයසට ඉඳන් බෙල්ලට කැණිවල දාලා පුදුම විදිහට දුක හිතනවා දැක්කහම. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වගේ අය වෙනුවෙන් පුංචි ලේ ටිකක් ඩොනේට් කරන්න. ඔයාලට මේ සංසාරේ කිසිම තැනකදී ලෙඩක් දුකක් නොවේ තියෙන්නේ ඒ පිළිම ඔයාලටයි. ඒ වගේම මං ගැන කිව්වොත් මං අතරම හරි වාසනාවන්තයි. මොකද මගේ ජීවිතේ ඔයා මගේ vlogs බලන කෙනෙක් නම් ඔයා දන්නවා. මගේ හැම ස්ටෙප් එකකම මගේ පිටිපස්සෙන් හිටපු කෙනා තමයි අයියා. ඉතින් මං වෙනුවෙන් එයා කරන කැපකිරීම එක බලනකොට මට හිතෙනවා මේ ලෝකේ වාසනාවන්තව කියන ළමයා මම කියලා. ඉතින් හැම උත්සාහවන්ත කෙල්ලෙක්ටම හම් වෙන්න ඕනේ ඔයා වගේ ආදරණීය කෙනෙක්. කෑවා? දීදීලා ඇවිල්ලා කෑවා? Thank you.